සුබ දවසක් යාළුවනේ. මේ නාය කියලා තියෙන්නේ කෑගල්ල කුරුණෑගල ප්‍රධාන ගමන් මාර්ගය. එතකොට මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ගමනාගමනය යාදිලා තියෙන්නේ. අද 2025 12 වෙනි මාසයේ 8 වෙනිදා. ඉතින් උදේ 6:50ට විතර ඇති. ඉතින් මම ඇත්තටම කුරුණෑගල ඉඳන් කෑගල්ලට යන්නේ. ඉතින් කුරුණෑගල කෑගල්ලට යනකොට පොල්ගහවෙල පහු කරලා දේවාලගෙම පහු කරලා ටක් දුර යනකොට ආයෙ ගිහලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට කෑගල්ලට බස් වැඩ කරන්නේ නැහැ. බස් විතරක් නෙමෙයි කිසිම වාහනයක් යන්න බෑ. ඉතින් ඒ වෙනුවට කරන්නේ කුරුණෑගල ඉඳන් කෑගල්ලට ගමන් මාර්ගයේ දේවාලගම මන්දිර විතරක් ඇවිල්ලා එතනින් කට්ටිය බහිනවා. බහලා කිලෝමීටරක් විතර පයින් ගිහිල්ලා ඊළඟ බස් එකට නගින්න ඕන. ඉතින් මේ ඔබට පේන්නේ නාය ගිහිල්ලා තියෙන තැන. නාය ගිහිල්ලා තියෙන අයුර බලන්න සෝල ගලක් ඇවිල්ලා තිබ්බ. ඉතින් ඒක කියන තරම් බෑ, තරම් විශාලයි. ඉතින් මේ වෙනකොට ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙන්න ඕන. රජයෙන් අදාළ අංශ දැනුවත් කරලා මේ වෙනකොට වැඩ වටංගන වැඩ ඉදි කරගෙන වැඩ පාරේ තියෙන ගල් පස් අයින් කරගෙන යන ගමන් පාර හදාගෙන යන්නේ ගමන් ඉන්නේ. මේ වර තනිතලා ප්‍රදේශවල වගේ නෙමෙයි, ඉක්මනින් කැඩුණාට පස්සේ ඉක්මනට හදන්න පුළුවන් ස්ථාන නෙමෙයි. මොකද මේවා කඳු බෑවුම් සහිත ප්‍රදේශ. ඉතින් කුසාල දානයක් ඒ වගේම ශ්‍රමයක් කාලයක් වැය වෙනවා හදන්න. ඔබට පේනවා. ඉතින් මේක නාය ගියාට පස්සේ උඩ තියෙන ගලක් ඇවිල්ලා තමයි මේ විදිහට පාර සම්පූර්ණ අවහිර වෙලා තියෙන්නේ. ඉතින් දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ මම බස් එකෙන් බැහැලා පයින් යන අවස්ථාව. ඉතින් දුෂ්කරයි. නමුත් කරන්න දෙයක් නැහැ. මේක මට විතර දෙයක් විතර නෙමෙයි, මුළු රටකම වෙච්ච ව්‍යසනයක්. ඉතින් කොච්චර ව්‍යසනයක්ද කියනවනම් මේ ව්‍යසනය ගැන ඉතින් නැවත මතක් කරන්නවත් කැමති නැහැ. ඒ තරම් ලොකු ව්‍යසනයක්. ඉතින් බලන්න සෑහෙන මහජනතාව අපහසුතාවටපත් වුණා මේකේ. හැමදේම නැති වුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු නිවන් දෙයක් නැවත ඉදිරියට නොවේවා කියලා. ඉතින් මේ ඔබ දැන් දකින්නේ මේ ගමන් මාර්ගයේ පයින් ඇවිල්ලා මේ පාන්තරේ සම්පූර්ණ පාර වහලා තියෙන්නේ. ඉතින් මේ බස් එකට නැවත නගිනවා කෑගල්ල නගරයට යන්න. ඉතින් මේකට නැගලා තමයි යන්න වෙන්නේ. ඉතින් මගේ බස් එකේ 25ක් 30ක් වගේ පිරිසක් ආවා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම ගොඩක් වයසක ළමයි, ගැමිණි මහතාවන්, ඒ වගේම එක වයස් කාණ්ඩවල රැකී ආරක්ෂාවට යන කට්ටිය, සීලුම කට්ටිය මේ විදිහට කෑගල්ල කුරුණෑගල